welcome to my YouTube channel. මම හිතන්නේ ඔයාලා දැම්මම දන්නවා මම කොහෙටද යන්නේ කියලා. Let's go. හැමදාම වගේ මම මොන හරි දෙයක් කරන්න කලින් church යනවා. හොඳ දෙයක් කරන්න කලින් මට church යන්න පුළුවන් වුණේ මම fly කරන්න කලින් දවසේ. ඊට පස්සේ උදේ අම්මි හදලා තිබ්බා මම ආසම විදිහට breakfast එක. මම ඒකට මාරම ආසයි. ඊට පස්සේ අපි උදේ 8ට විතර පිටත් වුණා එයාපෝට් එකට යන්න. මේ ගමන යන්නේ මමයි ලොකු අම්මි විතරයි. ඔන්ලයින් චිකන් උන හින්දා අපිට වැඩි වෙලා කිව් එකේ ඉන්න ඕනුනේ නැහැ. අනික ලොකු ක්‍රවුඩ් එකක් හිටියෙත් නැහැ. ඊට පස්සේ අපි දෙන්න ඇතුලේ ඔක්කොම වැඩ ටික කරගෙන ගේට් එක ළඟට ගියා. අපේ ගේට් නම්බර් 12. ඉතින් චුට්ටක් දුර ඇවිදගෙන යන්න ඕන හින්දා අපි දෙන්න පොඩක් පිට බල හෙමින් ඇවිදගෙන ගියා. ඉතින් ඒ යද්දිත් අපි දෙන්නට චූටි වගේ බඩගින්නවල් ආවා. ඒත් ඉතින් අපි කනවද නැද්ද කියලා හිත තමයි ගියේ. ඒත් ඊට පස්සේ අපි තව ටිකකින් බෝඩින් කරන නිසා අපි ඉතින් ඇවිදගෙනම ගියා. මේ තියෙන්නේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එක. මෙතන ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ලස්සන දේවල්, කන්න බොන්න ගොඩාක් ඒවා. ඉතින් මෙතන ඉඳන් අපිට ටිකක් දුර යන්න තියෙනවා. සාමාන්‍ය මිනිත්තු 10ක් විතර යන්න තියෙනවා. ඉතින් අපි දෙන්න ඇවිදගෙන මේවා බල කොහොම හරි ගියා ඉක්මනට. කොහොම හරි අපි දෙන්න කියව ඇවිල්ලා ගේට් එක ළඟට ආවා. අමෝ දැන් ළඟයි කියලා හිතුවට ළඟම නෑ. තව ටිකක් යන්න තියෙනවා. ඒ වුණත් අපේ ෆ්ලයිට් එක නම් ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම බෝඩින් නම් කරන්නේ නැහැ. ඔන්න දැන් නම් ළඟයි. ඔන්න දැන් අපි දෙන්න බෝඩින් කරනකම් මෙතනට වෙලා පොඩ්ඩක් ඉඳගෙන හිටියා. ෆ්ලයිට් එක ටිකක් ඩිලේ. ඒ වුණාට අපිට කොහොම හරි පැය භාගයක් විතර ගියා බෝඩින් කරන්න. ඔන්න දැන් අපි දෙන්න මේ hina වෙවි හරි සතුටින් යන්නේ. ෆ්ලයිට් එක ඇතුළට යන්න පුළුවන් වුණා හින්දා. සිංගප්පූරුව කියන්නේ ඇත්තටම හරිම ලස්සන රටක්. මම හරි ආසාවෙන් හිටියේ ඒ ට්‍රැවල් කරන්න. ඒත් මට මෙච්චර ඉක්මනට විසිට් එකක් යන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මේක ඇත්තටම මට මගේ හස්බන්ඩ්ගෙන් හම්බුන ප්‍රී බර්ත්ඩේ ගිෆ්ට් එකක්. මගේ 25th බර්ත්ඩේ එකට. ඉතින් යාට තමයි තෑන්ක් කරන්න ඕනේ මේකට. Thank you my husband. I love you. තවම ටේක් ඔෆ් කරේ නෑ. ඉතින් අපි දෙන්න මෙතන ඉඳගෙන වටපිට බල ලස්සන බල හිටියේ. Okay.
ඔන්න දැන් ටේක් ඔෆ් කරන්න යන්නේ. Here we go. Goodbye Sri Lanka. ඇත්තටම ෆ්ලයි කරද්දි තමයි තේරෙන්නේ ශ්‍රී ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා. හැම දෙයකින්ම පිරිච්ච හරිම ලස්සන සුන්දර රටක්. ඉතින් මෙහෙම යද්දි මට සතියකට වුණත් යනකොට පුංචි දුකක් ඇති වෙනවා ගෙදර අය ගැන. ඒත් මම පස්සේ හිතනවා තව සතියකින් එනවනේ කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් මෙහෙම යද්දි හැමදාම වගේ කොහේ හිටියත් කොහෙත් බැලුවත් හැරි පොටර් ෆෑන් කෙනෙක් නිසා හැරි පොටර් බලන්නමයි හිත යන්නේ. කොච්චර ෆිල්ම් තිබ්බත් හැරි පොටර්ම තමයි මම බැලුවේ. ඉතින් ටික දුරක් යද්දී අපිට ඩ්‍රින්ක්ස් හම්බුණා. ඊට ටික වෙලාවකට පස්සේ අපිට ලන්ච් එකත් හම්බ වුණා. අපිට ලන්ච් එකට හම්බුනේ chicken normal rice. ඒකත් හරිම රසයි. මම නම් ටිකක් නෙමෙයි ගොඩාක් බඩගින්න හිටියේ. මං ඔක්කොම වගේ කෑවා. The food was so yummy. And my favorite dessert, pudding. ගොඩාක් ඇවිදින්න තියෙනවා. ඒත් හරිම ලස්සනයි. බලන්න ගොඩාක් දේවල් තියෙනවා ඇතුලේ. ඉතින් අපි දෙන්න ඇවිදගෙන කොහොම හරි ගිහින් බෙල්ට් එක ළඟට ගියා අපේ ලගේජස් ටික කලෙක්ට් කරගන්න. ඉතින් දැන් මේ අපි එතනට යන ගමන්. බෝට් එකේ හැම දෙයක්ම වගේ පිළිවෙලයි.
ඉතින් අපි බෙල්ට් එකෙන් ඒ ටිකත් කලෙක්ට් කරගෙන අපි එයාපෝට් එකෙන් එක්සිට් වුණා. අපි ඊට පස්සේ අයියා එනකන් අයියා අපිව පික් කරනකන් අපි බලාගෙන හිටියා. Finally, he came to pick us. The vlogs ගොඩක් තියෙනවා. මම ඒවත් ඔක්කොම අරගෙන එනකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. Okay. Thank you for watching. Bye bye. See you on my next videos.